නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසායතුගේ ශ්‍රී කුරුසින වහන්සේ ලෝකය කලවාගත්සේක. ක්‍රිස්තුනි අපි ඔබට වැඳ නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසායතුගේ ශ්‍රී කුරුසින වහන්සේ ලෝකය කලවාගත්සේක.
දින 8ක් පුරාවට ශ්‍රී කුරුසය කේන්ද්‍ර කර ගනිමින් විවිධ වූ තේමාවන් ඔස්සේ දහම් පෝෂණය ලැබූ අපි 2012 වාර්ෂික මංගලෝත්සවය ජයග්‍රාහීව සැමරීමට පෙර සූදානමක් ලෙස දිව්‍ය සත්පසාදීය සැඳෑ මෙහෙයට භාවනාත්මකව සහභාගී වීම පිණිස එක්සිත්ව සුහද සිතින් දෙවි පියාණන්ගේ ගුහයට මෙසේ එක රාශී වී සිටිමු. එකම පවුලක් එකම සංඝයක් ශ්‍රී කුරුසේ බලය අත්දැකීමින් දෙවි මහෞත්මයාණන්ගෙන් පසුගිය වසර පුරාවට අප ලද සියලුම වරප්‍රසාදවලට අපගේ හදපිරි ස්තුතිය ප්‍රශංසාව දිව්‍ය සත්සාදීය ජීවමාන සමිදානන් වහන්සේට පුද කරමු. කුරුසියක් මත ජීවිතේ පූජා කර පාපී වූ අපට විමුක්තිය උදා කර දුන් දිව්‍ය සත්සාදය තුල ජේසුස් සමිදානන්ගේ ජීවමාන වැඩ සිටීම කිතුණු අපි විශ්වාස කරමු. දේව වචනය තුලින් ශ්‍රී කුරුසේ බලය අත්දැකීමින්
ජීවමාන දිව්‍ය සත්සාදීය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ගෞරව කරන්නට වන්දනා කරන්නට එක හඬින් තුති ප්‍රශංසා කරන්නට අපි දැන් සැරසෙමු. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ මෙලෝ ජීවිතයේ එකම ස්වාමී ආනන් බව පිළිගෙන අප ආවට සිටින සැමට ආදර්ශමත් කිතුණු ජනතාවක් සංඝයා පවුලක් වීමට අවසි වරම් පතා එක හඬින් යුතුව අපි මෙසේ යාඥා කරමු. දෙවි සමිදානන් වහන්සේට තුති ප්‍රශංසා කරමු.
ගින්නක් විලසින් මා සිරසේ දැල්වෙන ආත්මයානනි දල්වා හදේගිනි අවුලවා වඩිනු මැන ශුද්ධාත්මෙනි ආලෝකයෙන් නෙද්දල්වලා හෙළ චාරිත්‍ර ගරු කරමින් පහන් දැල්වීමේ සම්ප්‍රදාය හා අනුගත වීමට අප හා එක්වන ලෙස කරමු මෙසේ ඔබට බැති සිතින් ඇරයුම්. අද දින අපගේ සැඳෑමෙහි අර්ථවත්ව ඒකාලෝක කිරීමට ප්‍රධාන පියතුමා ලෙස තරාල මීසන් සංඝය සමග මේ මොහොතේදී එක් වී සිටින වත්තල දිසානායක හා නායක කන්ද මීසන් පාලනාධිපති ගරු මහේන්ද්‍ර ගුණතිලක පියතුමාටත් මීසන් වාසී අපගේ සෙවණැල්ලෙමින් සිටමින් අපට නිසි මඟ පෙන්වමින් අප නිති දිරි ගන්වන අපගේ මීසන් මෙඩේරාණන් වන ගරු සුමිත් රෝෂන් රුද්‍රගෝ පියතුමාටත් ගුරුබයිල දිසානායක හා කළුවක්ගල මීසන් පාලනාධිපති ගරු ගියමි නෝනිස් පියතුමාටත් අප ග්‍රාමය වෙනුවෙන් සිය සේවය නොපිරිහෙලා ඉටු කරන තරාල යහපත් එඩේරාගේ කන්‍යාරාමේ ප්‍රධාන මව්තුමිය ගරු පීටර් ක්ලෙවර් පැවිදි සොයුරියටත් අපගේ ආගමික සහයෝගීතාවය සංකේතවත් කරමින් පූගඩ පට්ටියගම දීපදුප්තාරාමේ විහාරාධිපති පූජ්‍යපාද නෙල්ලිවල විමල ජෝති හිමියන්ටත් රංවල ශ්‍රී සෛලාසනාරාමාධිපති පූජ්‍යපාද රංවල සුමිත් රත්න හිමියන්ටත් උඩුගම ශ්‍රී දේවරක්කිතාරාමේ හා දංගලු රජමහා විහාරයේ උභය විහාරාධිපති නිට්ටඹුව සංඝබෝධි මහා විද්‍යාලයේ විදුහල්පති පූජ්‍යපාද අනුරාගොඩ ධර්මරාජ හිමියන්ටත් පූගඩ බංගලාවත්ත ප්‍රඥාසාර විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද හැලව ඥානරතන හිමියන්ටත් කුමාරි මුල්ල මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමාටත් අප සංඝයේ සියලුම පවුල් නියෝජනය කරමින් පියෙකුටත් මවකටත් විශේෂයෙන්ම මෙම වසරේ ප්‍රථම වරට දිවසපසාද වහන්සේ ලබා ගැනීමේ පුහුණු පන්තිවලට දිනපතා පැමිණි දරුවන් නියෝජනය කරමින් දුවෙකුටත් පුතෙකුටත් ශුද්ධාත්ම ආලෝකය සංකේතවත් කරමින් පහන් දැල්වීමට පූජාසනය අභියසට සැපැමිණෙන මෙන් ඔබ සියලු දෙනාටම නැවත වරක් ඊටමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිමු. Vilasin, ma silasin.
අපි ආඥා කරමු. සර්වේශ්වර වූ දෙවියනි, ඔබ වහන්සේ ලෝකේ ගලවාගත් කුරුසේ මහෝත්තම භාවයෙන් නොඑක් ආශිර්වාද ලෝකයට පහල කළසේක් වේද. මෙම සුදෝ කුරුසයට බැතිසිතින් ගරු කරන්නා වූ අප සැමට අප ජීවිත කුරුසයන්ගෙන් ජය ලබා ගැනීමටද දැහැමි බරින් මෙලොව ජීවත් වී සදාකාලික ස්වර්ග සම්පත් අත්කර ගැනීමටද අපට වරම් දානය කළ මැනව. මෙකිද අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
දෙවියනි මාගේ සහයට වැඩිය මැනව पिता पुत्रया स्प्रिंत शांतुनम त्रित्वेक देवोत्तमिनन वහන්සේට ස්තෝත්‍ර වේවා ආදිවාග්මේ දලුම් පිළිපදා අනන්තකාරී වේවා ආමේන් කරුණාකර කරුණාකර හැකි සියලු දෙනා වාඩි වන්න. පළමුවැනි තීලගිය සඳහා හැඳින්වීම දේව්‍යානන් වහන්සේගේ ඇසුරේ සමීපව ජීවත් වන තැනැත්තාට පුදුමාකාර සතුටක් ප්‍රීතියක් අත්දකින්නට හැකි බව පළමුවැනි තීලගියෙන් අපට මතක් කර දෙයි. අප උන්වහන්සේට සමීපන තරමට අපගේ ආශාවන් පිරිමසා ගැනීමට හැකි බවත් ආත්ම තෘප්තියෙන් ජීවිතයට ළඟා කරගත හැකි බවත් අපට සිහිපත් කරවයි. ප්‍රසාද ස්නාපනීය කැඳවීම තුළ දේවදරුකමේ උරුමය තුළ දේව්‍යානන් වහන්සේ නිති අපසුරකිනසේක. පුදුමාකාර සලස්මක් තුළ අපට මඟ පෙන්වන්නා වූ ඒ සමිදානන් වහන්සේගේ කැමැත්ත අවබෝධ කර ගැනීමට අපව මෙහෙවන ලෙස දෙවි පියාණන් වහන්සේට අයදිමින් අරකිනු මා නැමැති පළමුවැනි තෙහිලිගිය අප සැම එක් හඬින් ගායනා කරමු. කුරුසේ ඇනගැසුණු ලැබූ සමිදානෝත්ථාන වී වදාරා ගැලවීම අපට ලැබ දුන් සේක. කුරුසේ ඇනගැසුණු ලැබූ සමිදානෝත්ථාන වී වදාරා ගැලවීම අපට ලැබ දුන් සේක.
මාගේ ඔබ සමිනේ උරුමේ කොටස මාගේ පිට මගේ ඔබ සමිනේ ඔබ ළඟ සුරේ සුරතේ ගෙවනේ මගේ තොස ආනන්දේ මගේ දොස ආනන්දේ උරුමේ කොටස මගේ විත සමිදෝ මගේ අයිතිය ඔබ නිදිරම්මෝ රාගනි පෙදෙස් මට වෙන් කෙරුවෝ රස දැන් මට හරි උරුමේ කොටස මගේ පිට මගේ ඔබ සමිනේ උරුමේ කොටස මගේ විත මගේ ඔබ සමිනේ ඔබ ළඟ ඇසුරේ සුරතේ ගෙවනේ මගේ තොස ආනන්දේ මගේ දොස ආනන්දේ पिता पुत्र्या साशुदात्म्यानंत स्तोत्र वेवा आदिवाग्ने धनुर्दिपदात् अनंत कार्यात् वेवा कुरुसे अनगसनु नभो समिदानोत्थान विवदारा ගැලවීම අපට ලැබදුන් සේක කුරුසයන ගැසනු ලැබූ සමිදානෝත්ථාන වී වදාරා ගැලවීම අපට ලැබදුන් සේක දෙවැනි තෙහෙළි ගීය සඳහා හැඳින්වීම අපගේ දෙවි සමිදානන් වහන්සේට පැසසුම් කරමු. උදන් අනමින් ප්‍රශංසා කරමු. උන්වහන්සේ සෑම මොහොතකම අප ආරක්ෂා කරන සේක. දුබල දරුව අපට සෙත් ආසිරි වස්වන සේක. අප ග්‍රාමයේ තුල අප පවුල් තුල සැබෑ සාමය ඇති කරන සේක. දේව වචනය තුල අප පෝෂණය කරමින් අපගේ එදිනෙදා අවසියාවන් සොයා බලන දෙවි පියාණන් වහන්සේට තුති ප්‍රශංසා කරමු. උන්වහන්සේගේ වචනේ පණිවිඩය හැමතැන පැතිරෙන බව මෙම තෙහෙළි ගීයෙන් අපට සිහිපත් කරවයි. දෙවි සමිදානන්ගේ වචනේ බලය අපගේ දුබල ජීවිතයටද ආලෝකයක් කරගනිමින් හෙම්බල ජෙරුසලමේ ගය ගයා පසස හිමිපා නැමැති දෙවනි තෙහෙළි ගීය එක හඬින් අපි දැන් ගායනා කරමු. සමිඳුනි ඔබගේ භාග්‍යවත් දුක් ප්‍රාර්ථිය සිහි කරන අපි ඔබගේ කුරුසයට වන්දනා කරමු. සමිඳුනි ඔබගේ භාග්‍යවත් දුක් ප්‍රාර්ථිය සිහි කරන අපි ඔබගේ කුරුසයට වන්දනා කරමු.
पिता पुत्रया स्प्रीतु सांतुनम त्रित्वेक देवी महोत्तमयानन वහන්සේට ස්තෝත්‍ර වේවා ආදිවාක්මෙන් දැනුත් නිදිමනත් අනන්ත කාලයක් වේවා සමිඳුනි ඔබගේ භාග්‍යවන්ත දුක් ප්‍රාර්ථය සිහි කරන අපි ඔබගේ කුරුසයට වන්දනා කරමු සමිඳුනි ඔබගේ භාග්‍යවන්ත දුක් ප්‍රාර්ථය සිහි කරන අපි ඔබගේ කුරුසයට වන්දනා කරමු තුන්වෙනි තෙහිලිගිය සඳහා හැඳින්වීම අපගේ විමුක්තිදායක ජේසුස් සමිදානන් වහන්සේ දෙවිපියාණන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත් බැහැපත්ව හිස් වී වහලෙකුගේ ස්වරූපයෙන් අප අතර ඉපදුන බව මාංශගත වූ බව තෙවැනි තෙහිලිගියෙන් අපි ගායනා කරමු කුරුසියේ මරණය දක්වා ජේසුස් සමිදානන් වහන්සේගේ බැහැපත්කම කීකරුකම අපගේ කිතුණු ජීවිතය තුළ නිතරම වර්ධනය කරගත යුතු බව අපට මතක් කර දෙයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ මිනිසෙකු වීම තුළ ඔවුන් වහන්සේගේ ශ්‍රී නාමය සියලු නම් වලට ඉහළින් එසවුනුසේක. ඒ උතුම් වූ ජේසුස් සමිදානන්ගේ ශ්‍රී නාමයට ගෞරව කරමු ප්‍රශංසා කරමු. මේ අදහස් පෙරදරි කරගෙන තුන්වැනි තෙහිලිගිය අපි දැන් ගායනා කරමු. ස්වර්ගෙහිද පොළොවෙහිද සෑම මැවිල්ලක්ම ජේසුස් යන ශ්‍රී නාමයට දන නමත්වා. ස්වර්ගෙහිද පොළොවෙහිද සෑම මැවිල්ලක්ම ජේසුස් යන ශ්‍රී නාමයට දන නමත්වා. Samidu priya devi dunge
पिता पुत्र्या शुद्धात्म्यानंत स्तोत्र वेवा आदिवाक्में दनुत निधिपतात अनंत कालයක් වේවා ස්වර්ගයේද පොළොවේද සැමවැවිල්ලක් ජේසුස් යන ශ්‍රී නාමයට දන නමත්වා ස්වර්ගයේද පොළොවේද සැමවැවිල්ලක් ජේසුස් යන ශ්‍රී නාමයට දන නමත්වා දේව වචනයට සවන් දීමට සිළු දෙනාම නැගිට සිටිමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ශුද්ධවර ජෝම්තුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍ය මෙසේය. අප සියලු දෙනාම තෑත් වැඳගමු. භක්තියෙන් ස්වාමින් වහන්සේගේ වචනයට සවන් දෙමු. එබැවින් ඔහු ජේසුස් වහන්සේ බාරගත්හ. උන්වහන්සේම කුරුසේ උසලාගෙන හේබ්‍රේව භාෂෙන් ගොල්ගොතා යයි කියන කපාල කන්ද නම් ස්ථානයට වැඩියසේක. එහිදී ඔහු උන්වහන්සේ කුරුසේ ඇන ගැසූහ. උන්වහන්සේ සමග තවත් දෙදෙනෙකු දෙපසින්ද උන්වහන්සේ මැදිවද සිටිනසේ ඇන ගැසූහ. තවද පිලාත් නම් පෝරුවක් ලියවා කුරුසේ මත තැබුවේය. ජුදෙව්වරුන්ගේ රජ වූ නාසරෙත්හි ජේසුස් යයි එහි ලියා තිබෙනි. ජේසුස් වහන්සේ කුරුසේ ඇන ගැසුණු ලැබූ ස්ථානය නුවරට සමීපව තිබූ බැවින් ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් එය කියවෝය. හෙබ්‍රෙව්, ලතින්, ග්‍රීක් යන භාෂාවලින් එය ලියා තිබෙනි. ස්වාමින් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචය නම් මෙසේය. ක්‍රිස්තුනි අපට ප්‍රශංසා වේවා. සුවිශේෂ වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. පාටි වෙන්න. ප්‍රාතර සහෝදර සහෝදරයනි, මට මතකයි මීට වසර දෙකකට පමණ පෙර මේ දේවස්ථානයට පැමිණියා. ඔබේ වත්මන් මිසම්බාර පියතුමාව මේ මිසමට බාර දෙන්න කඳානි සිට පැමිණි අවස්ථාවේදී අවුරුදු දෙකකට පස්සේ මේ දේවස්ථානයට එන්නට ලැබීම මා වාසනාවක් භාග්‍යයක් කොට පළමුවෙන්ම සලකනවා. අද ඔබේ මේ දේවස්ථානයේ ඔබේ මේ ගම කැප කරලා තියෙන ශ්‍රී කුරුසේ මංගල්‍යය. ශ්‍රී කුරුසේ කියලා කිව්වේ ජේසුස් වහන්සේ දුක් විඳ සංකේතය. ක්‍රිස්තියානි කතෝලික අපේ ඇදහිල්ලේ හරය තියෙන්නේ ස්වාමින් වහන්සේ දුක් විඳ මේ කුරුසය මතයි. ස්වාමින් වහන්සේ මොනවද ඔබට මට කියන්නේ? උන්වහන්සේව අනුගමනය කරන්න කැමති කෙනෙකුට කියන්නේ තම කම ත්‍යාජ කරලා කුරුසය කරේ තියාගෙන මා පසුපස්සේ එන්න කියලා. කතෝලික ක්‍රිස්තියානි අපට ඒ නිසා කුරුසය අපේ උරුමය වෙනවා. කුරුසය අපේ අයිතිය වෙනවා. කුරුසය අපේ සම්පතයි. කුරුසය අපේ නිදහනයයි. ක්‍රිස්තියානි ධර්මය
ස්වාමින් වහන්සේගේ ගැන්වීම අපිට උගන්වන්නේ නැහැ. අපේ ජීවිත කරදර කුරුසේ බර බිම තියන්න, අතහරින්න. අද ගොඩක් කතෝලිකයන්ට ගොඩක් ක්‍රිස්තියානිකාරයන්ට අද මෙන්න මේ ඉගැන්වීම සමහර වෙලාවට හරි හැටි අවබෝධ වෙලා නැහැ. තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. ස්වාමින් වහන්සේ අපට උගන්වන්නේ, සභාව අපට කියලා දෙන්නේ, අපේ විශ්වාසය අපි ශක්තිමත් කරගන්නේ මේ වගේ මංගල්‍ය කාලවලදී විශේෂයෙන්ම කුරුසය රැගෙන යන්න, කුරුසය අල්ලගන්න, කුරුසේ බර දරාගන්න ශක්තිය අපි වැඩි වැඩියෙන් ඉල්ලන්නයි අපි යාඥා කරන්නේ. එනිසා ප්‍රියදර සහෝදර සහෝදරයනි, කුරුසේ මතක් වෙද්දී අපට මතක් වෙන දෙයක් තියෙනවා. කුරුසේ මතක් වෙද්දී අපිට මතක් වෙන්නේ දුක, වේදනාව, කඳුල. ලෙඩ රෝගින්ද අපි දුක් විඳිනවා. විවිධ කරදරින්ද අපි දුක් විඳිනවා. විවිධ අභියෝගයින්ද අපි දුක් විඳිනවා. පෞල් ජීවිතයේ පෞද්ගලිකව විවිධ අවස්ථාවලදී අපි දුක් විඳිනවා. එනිසා මේ දුක් විඳීම පිළිබඳව සමහර වෙලාවට අප අතර තිබෙන තේරුම් ගැනීම වැරදි. සමහර අය හිතනවා අපි දුක් විඳින්නේ අපේ පව් නිසා කියලා. සමහර අය හිතනවා අපි දුක් විඳින්නේ දෙවියන් වහන්සේ අපට දඬුවම් කරන නිසායි. සමහර වෙලාවට සමහර අය අනිත් අයට දුක් විඳින්න පුදුමාකාර දේවල් කරනවා. ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අපේ සංස්කෘතිය තුළ ඒක සමහර අයට තමන්ගේ ජීවිතේ සුපුරුදු දෙයක් වෙලා තියෙනවා. අනිත් අයට වින කරනවා, හුනියම් කරනවා, විවිධ දේවල් කරනවා. අනිත් අයට දුක් විඳින්න සලස්වනවා. සමහර වෙලාවට අපි හිතනවා ඒ නිසා තමයි අපි දුක් විඳින්නේ කියලා. දැන් එහෙම දුක වේදනාව දෙන අය ජීවිතේ අතරමං වෙච්ච අය, දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් නොලබන අය, එහෙම අය ඕන හැටියේ ඉන්නවා. අපේ ලංකාවේ ඕන හැටියේ ඉන්නවා. කතෝලිකයෝ අතරේ ඉන්නවා. අප අතරේ ඉන්නවා. අපි දන්නවා සමහර අය එහෙම කරනවායි කියලා. අනිත් අයට දුක වේදනාව දෙන අය. පළමුවෙන්ම අපි තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. දුක වේදනාව කියන එක කාටත් පොදු දෙයක්. ඒක ජීවිතේ කාරණාවක්. ඒක යථාර්ථයක්. පොඩි කෙනෙක් දුක් විඳිනවා, ලොකු කෙනෙක් දුක් විඳිනවා. පොහොසත් කෙනෙක් දුක් විඳිනවා, දුප්පත් කෙනෙක් දුක් විඳිනවා. පළවෙනි රටවල් වල අය දුක් විඳිනවා, තුන්වෙනි ලෝකේ රටවල් වල අය දුක් විඳිනවා. සමහර වෙලාවට නිරෝගී ශරීර සෞඛ්‍යයක් තියෙන අය දුක් විඳිනවා, නිරෝගී කමක් නැති අය දුක් විඳිනවා. දොස්තරලා දුක් විඳිනවා, ලෙඩුත් දුක් විඳිනවා. දුක වේදනාව කියන එක පොදු කාරණාවක්. දුක ගැන කතා කරද්දී, වේදනාව ගැන කතා කරද්දී අපට අවස්ථා තුනක් ගැන හිතන්නට පුළුවන්. පළමුවෙන්ම අපි ශාරීරිකව දුක් විඳිනවා. ශාරීරිකව දුක් විඳිනවා විවිධ කාරණා නිසා. එතකොට සමහර අය මේ දුක වේදනාව දරා ගන්න බැරුව සමහර රටවල් වල නීති රීති පවා පනවලා තියෙනවා. නීතියෙන් පවා අයිතිවාසිකම් දීලා තියෙනවා. මේ ශාරීරික වේදනාව දරා ගන්න බැරුව ගියාම ජීවිතෙන් සමුගන්න. ඉංග්‍රීසියෙන් කියනවා මේ දෙයට යුතනේසියා කියලා. දයාවෙන් අනිත් කෙනෙකුගේ දුක වේදනාව දරා ගන්න බැරිම නිසා, ඒ වේදනාවට නිමක් නැති නිසා අනිත් අයට ඒ වේදනාව දරා ගන්නත් බෑ. මේ දුක වේදනාව දරා ගන්න කෙනාට ඒ දරා ගන්නත් බෑ. ඒ නිසා ඒ දුකින් මිදෙන්න සමහර වෙලාවට ඒ දුකින් සමුගන්න දයාවෙන් ඔහුට අවසර දෙනවා ජීවිතයෙන් සමුගන්න. යුතනේසියා කියලා කියනවා. දයාවෙන් ජීවිතයෙන් සමුගන්න. සභාව කවමදාවක්වත් ඒ වගේ දෙයක් උගන්වන්නේ නැහැ. ජීවිතේ කරදර වැඩි, බාධා වැඩි, වේදනාව බොහොම අමිහිරි, මේ වේදනාව දරා ගන්න බැහැ කියලා
කිසිම කෙනෙකුට ජීවිතයෙන් සමුගන්න දෙවියන් වහන්සේ අවසරයක් දෙන්නේ. කිසිම කෙනෙකුට ඒ සඳහා සභාව ඉගැන්වීමක් කරන්නේ නැහැ. ජීවිතෙන් ඒ වගේ සමුගන්න අයට දෙවියන් වහන්සේ තුල සමාවක් ලැබෙයිද කියන සමහර වෙලාවට ප්‍රශ්නය අපට අහන්නට වෙනවා. දෙවෙනුව අපි දුක් විඳිනවා මානසිකව. අද සමාජයේ වෙනදට වඩා මානසිකව දුක් විඳින අය ගොඩක් ඉන්නවා. මීට අවුරුදු 25කට වගේ ඉස්සල්ලා වගේ නොවේ අද තත්ත්වය වෙනස්. ශාරීරිකව දුක් විඳිනවා වගේම අද මානසිකව දුක් විඳින අය ගොඩක් ඉන්නවා. සමහර අය මේ මානසිකව දුක් විඳින අය Tamanට ඒ වේදනා ඒ දුක්ඛම් කටළු දරා ගන්න බැරි හින්දා ජීවිතෙන් සමු ගන්නවා. සමහර වෙලාවට සියදී විනාහ ගන්නවා. දුවලා ගිහිල්ලා කෝච්චියට පනිනවා. එහෙම නැත්නම් බෙල්ලේ වැලදා ගන්නවා. වසපානය කරනවා. මේ වගේ දේවල් කරනවා. වේදනාව මානසික වේදනාව නිසා ජීවිතයෙන් සමුගන්න දෙවියන් වහන්සේ අපට කියන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපව ඒ වගේ දෙයකට තල්ලු කරන්නේ නැහැ. ආගමක් ධර්මයක් තියෙන්නේ Tamanට දුක වේදනාව දරා ගන්න ශක්තියක් දෙන්න. එතකොට ස්වාමින් වහන්සේ අපට මොනවද කියන්නේ? දුක වේදනාව දරා ගන්න අපි ශක්තිමත් වෙන්න ඕන කියලා. ඒක දරා ගන්න අපිට පුළුවන් වෙන්නේ ඇදහිල්ල ශක්තිමත් කරගන්න තරමටයි. දෙවියන් වහන්සේ තුල අපි ජීවත් වෙන තරමටයි. ස්වාමින් වහන්සේගේ වචනය අපේ ජීවිතේ ශක්තිය කරගන්න තරමටයි. දැන් අද මේ සඳහා මෙහෙට ඉස්සල්ලා මට අවස්ථාව ලැබුණා කීප දෙනෙක්ව බැහැ දකින්න යන්න තුර බැහැරින්දලා ආපු හින්දා. ඉතින් ඒ හැමෝම කිව්වා පසුගිය දවස් කිහිපෙදී ලසන්ත ආබ්‍රුපේතුමා හුඟක් හොඳ දේශනා දුන්නයි කියලා. දේ වචනය කඩලා බිඳලා දුන්නයි කියලා. දැන් ඒ දේව වචනය මේ මංගල්‍යයෙන් පස්සේ ඔබ මේ මංගල්‍යත් එක්ක මංගල්‍යත් එක්ක ඔබේ ශක්තිය කරගන්න ඕන. ඔබට ජීවත් වෙන්න මේ දේව වචනය ආධාරයක් වෙන්න ඕන, ශක්තියක් වෙන්න ඕන. ඒක ලස්සනයි කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ඔබ ඒ ලස්සන දේ ඔබේ ජීවිතය අලංකාර කරගන්න දෙයක් බවට දැන් පෙරලා ගන්නට ඕන. තුන්වෙනුව අපි සමහර වෙලාවට ආත්මිකව දුක් විඳිනවා. ආත්මිකව දුක් විඳින්නේ පාපයට අපි නැඹුරු වුණාම. පාපය අපිට කවදාක්වත් මිහිරක් ගේන්නේ නැහැ. తాවකාලික මිහිරක් සමහර වෙලාවට ලැබෙනවා කියලා අපිට පේනවා. නමුත් පාපේ පිටිපස්සේ තියෙන්නේ ලොකු අන්ධකාරයක්. ලොකු අමිහිරි අත්දැකීමක්. ලොකු අසරණකමකට අපවපත් කරනවා පාපය. ආත්මිකව දුක් විඳින්නට පටන් ගන්නවා පාපය නිසා. ඒ නිසා ස්වාමීන් වහන්සේ අපට මේ කුරුස ගසේදී මතක් කරනවා දෙයක්. උන්වහන්සේ අපිව මේ වේදනාවෙන් කරදර වලින් දුක මේ හැම දෙයින්ම මුදවන්න ගැලවීම ලබා දෙන්න උන්වහන්සේ කුරුසය තෝරාගත්තා. කුරුසය තෝරාගත්තා. උන්වහන්සේ කුරුසේ දුක් විඳා. උන්වහන්සේ කුරුසේ දුක් විඳේ අපිට ජයග්‍රහණයක් දෙන්න. අපට උන්වහන්සේ ගැලවීම දිනා දෙන්න. ප්‍රාදර සහෝදර සහෝදරියනි, ඒ නිසා කතෝලිකෙක් කියලා කියන්නේ ස්වාමින් වහන්සේ දිහා බලාගෙන ජීවත් වෙන කෙනෙක්. උන්වහන්සේගේ කුරුස ගමන තේරුම් ගන්න කෙනෙක්. උන්වහන්සේගේ කුරුසේ ගමනට අවතීර්ණය වෙන කෙනෙක්. ශුද්ධ බයිබලයේ අපට හමු වෙනවා ලස්සන චරිතයක්. කවුද? ජෝබ් කියන චරිතය. මේ ජෝබ් තුමා ජීවිතේ හැම දෙයක්ම ලැබපු කෙනෙක්. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ඔහුට මේ ලෝකේ හැම දෙයක්ම තිබුණා. ඊටමත් ලස්සනට. ඒ නිසා ඔහු ඊටමත් වාසනාවන්ත ජීවිතයක් ගත කළා. සමහර වෙලාවට දෙවියන් වහන්සේ අපටත් ඒ වගේ ලස්සන අත්දැකීම් ජීවිත තියෙන ජීවිතේ. නමුත් ඔහු බලාපොරොත්තු නොවන අවස්ථාවකදී මේ දුක වේදනාව කඳුල කියන එක ඔහුට
ජීවිතය අත්දකින්න වුණා. පළමුවෙන්ම සොර සතුරු ඇවිල්ලා ඔහුගේ සම්පත්, ඔහුගේ වටිනා දේවල් අරගෙන ගියා. ඔහුගේ සේවකයෝ මරා දැම්මා. සමහර වෙලාවට අපිටත් ඒ වගේ අත්දැකීම් තියෙනවා. ජීවිතේ කාලයක් තිස්සේ අපි හොයාගත්තු දේවල්, අපි වටිනා දේවල්, දහඩිය මහන්සියෙන් හම්බ කරගත්තු දේවල් අපි නොදන්නා මොහොතක, බලාපොරොත්තු නොවන මොහොතක නැති වෙනවා. ඒක දුකක්, ඒක වේදනාවක්. අපට සේවය කරන අය අපෙන් සමුගන්නවා. වේදනාවක්, දුකක්. මේ ජෝබ්තුමාට මේ වගේ අත්දැකීමක් පළමුවෙන්ම ලැබුණා. දෙවෙනුව මහා ගින්නක් ඇවිත් මොකද වුනේ? ඔහුගේ හරක්ක බාන මේ ගොවිපොළ හැම දෙයක්ම විනාශ වෙලා ගියා. දැන් ඔහු තවත් අසරණ තත්වයකට පත් වුණා. ඔහුගේ වටිනා දේවල් නැති වුණා, ඔහුගේ සේවකයෝ නැති වුණා. දැන් ඔහුගේ මේ හරක බාන මේ ගොවිපොළ හැම දෙයක්ම නැති වුණා. දැන් ජීවත් වෙන්න ඔහුට ක්‍රමයක් නැහැ. සමහර වෙලාවට අපි අසරණ වුණාම එක තැනකින් නතර වෙන්නේ නැහැ. ඊටත් වඩා අසරණකමකට අපි වැටෙනවා. ජීවිතේ සමහර වෙලාවට ඔබේ පෞද්ගලික අත්දැකීම් ගැන ඔබ මෙනෙහි කරුතින් අද වගේ දවසක ඔබටත් මේ ජෝබ්තුමාගේ කතාවත් එක්ක කතා කරන්නට කතාවක් ඇති. තුන්වෙනුව මහා සුළුසුළුඟක් ඇවිත් මේ ජෝබ්තුමාගේ ගේ දොර හැම දෙයක්ම විනාශ වෙලා ගියා. ඒ විතරක් නෙවෙයි, ඔහුගේ දරුවෝ පවා මේ මහා කුණාටුවෙන් විනාශ වෙලා ගියා, නැති වෙලා ගියා. ඔහුට ඔහුගේ භාර්යාව පවා නැති වුණා. ප්‍රේතර සහෝදර සහෝදරියනි, මේ ජෝබ්තුමාගේ කතාවේදී කියනවා මිනිස්සෙකුට මේ ලෝකයේදී විඳින්න පුළුවන් අසරණකම ඔහු අත්දැක්කා. අවසානයේදී එතනින් නතර වුණෙත් නැහැ. ඔහුගේ වේදනාවේ ගැඹුර කොච්චරක්ද කියනවා නම් ඔහුට දරුණු කුෂ්ඨ රෝගයක් වැළඳුණා. මෙතරම් අවාසනාවන්ත අත්දැකීම් වලට ගොදුරු වෙච්ච කෙනෙකු අවසානයේදී නතර වුණේ දැඩි කුෂ්ඨ රෝගයක් වැළඳිලා අනිත් අයට තමාව මේ ජෝබ්තුමාව එපා වෙන තැනකට වැටිලා. ඒ වගේ ජීවිතයක් කියන්නේ අන්ත අසරණ ජීවිතයක්. ඒතකොට ජෝබ්තුමාගේ මේ ජීවිත කතාවේ දුක අපට මතක් කරනවා දෙවියන් වහන්සේ ඉදිරියේ අපි කෙසේද ජීවත් විය යුත්තේ කියන කතන්දරය මතක් කරන්න. ජෝබ්තුමා අපිට ලස්සන පණිවිඩයක් මතක් කරනවා. මෙතරම් අසරණකමකට, දුකකට, වේදනාවකට, වික්ෂෝපයකට වැටුණු ජෝබ්තුමා ස්වාමින් වහන්සේ කෙරෙහි පමණයි, දෙවියන් වහන්සේ කෙරෙහි පමණයි විශ්වාස කරේ. ඔහුට මිනිස්සු ඇවිල්ලා, ඔහුගේ යාළු මිත්‍රයෝ ඇවිල්ලා එක එක යෝජනා කරා. ඔබට මේ කරදර වෙන්නේ මේ හින්දායි. ඒ නිසා ඔබ මේ දේ කරන්න. තව යාළුවෝ කට්ටියක් ඇවිල්ලා කිව්වා ඔබට මේ වින්හය වුණේ ඔබ මේ දේවල් කරපු නිසා. ඒ නිසා ඔබ දැන් මේ දේ කරන්න. මෙහෙම ඔහුට යාළුවෝ කණ්ඩායම් හතරක් ඇවිත් අදහස් හතරක් කියනවා. නමුත් අවසානයේදී ජෝබ්තුමා තීරණය කරනවා මම දෙවියන් වහන්සේ සමග පමණයි නතර වෙන්නේ. දෙවියන් වහන්සේ දුන්සේක, දෙවියන් වහන්සේ ගත්සේක. ජෝබ්තුමාගේ ඒ ලියවිල්ලේ ශුද්ධ ග්‍රන්ථයේ සඳහන් වෙන ලස්සන වචන ටිකක්. උන්වහන්සේ දුන්නා, උන්වහන්සේ ගත්තා. ඒ නිසා දැන් මට මේ දේවල් අයිති නෑ. දෙවියන් වහන්සේ දුන්නු දේවල් දෙවියන් වහන්සේ ගත්තා. ඒ නිසා මම දෙවියන් වහන්සේ තුලම ජීවත් වෙනවා. ඇදහිල්ලෙන් ජීවත් වෙනවා. දෙවියන් වහන්සේ ජෝබ්ගේ මේ ඇදහිල්ලේ ගැඹුර දැකලා, මේ විශ්වාසයේ ගැඹුර දැකලා දෙවියන් වහන්සේ ජෝබ්තුමාට ආශිර්වාද කරනවා. නැති වෙච්ච හැම දෙයක්ම ජෝබ්තුමාට නැවත ලැබුණා. විශ්වාසය නිසා ඔහු දෙවියන් වහන්සේගෙන් නැවත ලබා ගත්තා. ප්‍රියදර සහෝදර සහෝදරියනි, ස්වාමින් වහන්සේ කුරුසේ ජීවිතය වැළඳ ගත්තේ අපිට මෙන්න මේ පණිවිඩය කියලා දෙන්න, ජෝබ්තුමාගේ පණිවිඩය කියලා දෙන්න. අද හුඟක් අය දුකට වේදනාවට පත් වුණාම ජීවිතේ බලාපොරොත්තු අතහරිනවා. ජීවිතය අතහරිනවා. වෙනත් දේවල් වලට යොමු වෙනවා. ආගම එපා වෙනවා. පල්ලි යන එක එපා වෙනවා. පන්සල් යන එක එපා වෙනවා. නමුත් ස්වාමින් වහන්සේ මොනවද කියන්නේ?
ඇදහිල්ලෙන් ජීවත් වෙන්න කියලා. ඇදහිල්ල තියෙන කෙනාට උන්වහන්සේ ගැලවීම විමුක්තිය දානය කරනවා. කුරුසේ අපිට මතක් කරන්නේ මෙන්න මේ සත්‍යයයි. ස්වාමීන් වහන්සේ කුරුසේ දුක් විඳා. උන්වහන්සේ මැරුණා. නමුත් අපි දන්නවා උන්වහන්සේගේ උකුත් වීමෙන් පස්සේ උන්වහන්සේගේ මරණයෙන් පස්සේ උන්වහන්සේ නිකම් ගල් වෙනකට ගියා නෙවෙයි. උන්වහන්සේ උත්තාන වුණා. උන්වහන්සේ නැගිට්ටා. මරණය පරාජය කරා. කුරුසේ වේදනාව උන්වහන්සේ පරාජය කළා. පාපේ පරාජය කළා. පාපේ අසරණකම උන්වහන්සේ පරාජය කළා. එමනම් අද අපි ආඥා කරමු අපටත් ඒ ආශිර්වාදය අයිති කරගන්න මාර්ගය කියලා දෙන්න කියලා. මේ මංගල්‍යයේදී අපේ වේදනාව අපේ කඳුල විශ්වාසයෙන් අපි උන්වහන්සේටම බාර කරමු. උන්වහන්සේගේ කුරුසේ ජීවිතය තුළ අපට ජයග්‍රහණය ලැබෙන බව අපි විශ්වාස කරමු. අනේ සඳහා මේ සඳහා මෙහිදී අපි එකිනෙකා වෙනුවෙන් යාඥා කරමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. ස්වාමින් වහන්සේගේ නාමය නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ප්‍රශංසා කටයුතුය. ස්වාමින් වහන්සේගේ නාමය නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ප්‍රශංසා කටයුතුය. සමිඳුන්ගේ මහිමාලංකාරය ආස්තරය ඉක්මවායයි. ස්වාමින් වහන්සේගේ නාමය නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ප්‍රශංසා කටයුතුය. पिता पुत्रया स्प्रीत संतनाम त्रित्व एकम दिव्य महोत्तम आनंद वांसेट स्तोत्र वेवा. स्वामिन वांसेगे नामे नगनीर पटन बसनागिर दक्वा प्रशंसा कटयुतुय. දේව වචනේ දාසිය වූ මරියොත්තමාවන් සමග එක්ව මේ උතුම් මොහොතේ දිව්‍ය සප්තසාදීය ජීවමාන ජේසුස් සමිදානන් වහන්සේට වන්දනා කරන්නට තුති ප්‍රශංසා කරන්නට අපි දැන් සූදානම් වෙමු. දේව මාතාවන් වහන්සේගේ නිහතමානීකම බැහැපත්කම තුල එතුමිය ගැලවීමේ ඉතිහාසය තුල බලවත් වූ තැනැත්තියක් බව දෙව්මව් දෙවිදු පසස ගියෙන් අපට සිහිපත් කරවයි. උඩඟු සිතැත්තන් ධනවතුන් දේව්‍යානන් වහන්සේට සමීප නොමැති බව අපට පසක් කර දෙයි. දේව මාතාවන් වහන්සේ අපට එතුමියගේ ජීවිත ක්‍රියාවෙන් පෙන්වූ නිහතමානීකම බැහැපත්කම අප තුල අප පවුල් තුල අපගේ මේ කිතුණු සංඝය තුල ජීවමානව අත්දැකීමට වරම් පතා දෙවිදු මහිමය දේව අම්මා සමග මෙසේ ගායනා කරමු. නැගිටින්න. ඔබ වහන්සේගේ හස්තේ බලය පාමින් උඩගු සිතැත්තන් පාතහෙලා දීනයන් උසස් කළ සේක. ඔබ වහන්සේගේ හස්තේ බලය පාමින් උඩගු සිතැත්තන් පාතහෙලා දීනයන් උසස් කළ සේක.
වහන්සේගේ හස්තේ බලය පාමින් උඩගු සිතැත්තන් පාතහෙලා දීනයන් උසස් කළ සේක. ඔබ වහන්සේගේ හස්තේ බලය පාමින් උඩගු සිතැත්තන් පාතහෙලා දීනයන් උසස් කළ සේක. ඔබගේ පිළිතුර Amen.
අපි නිහඬව යාඥා කරමු අපගේ පෞද්ගලික උමනාවන් සඳහා අපේ ජීවිතවල දුක වේදනාව දරා ගන්න උන්වහන්සේගේ ශක්තිය බලය ආශිර්වාදයන් අපට දෙන්නට කියලා අපි විශ්වාසයෙන් ස්වාමින් වහන්සේ ඉගැන් වූ යාඥාව කියමින් දෙවි පියාණන්ට කනලව් කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවට වේවා. අපගේ දිනදා භෝජනද අපට දානය කළ මැනව. අපට වරද කරන ඇගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පප අවස්ථාවන්ට අසුවීමට අපට නොදී අයහපතින් අප මුදාගත මැනව. දෙවි ස්වාමිනී, ඔබ වහන්සේ මිනිස් අප ගලවා ගැනීම සඳහා ඔබගේ ඒක පුත්‍රයාණන් කුරුසේ දණ්ඩනයට යටත් කළ සේක් වේද. මෙලොවේදී සිරි කුරුසේ අභිරහස අදහන අපහට පරලොවෙහිදී ගැලවීමේ ඵල විපාක ලබා ගැනීමට මඟ සැලසුව මැනව. මෙකීදේ අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. මහෝත්තම අපගේ දෙවි ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරමු. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ප්‍රියන්තර ප්‍රේමවන්තයනි, අපි පුරා දින 7ක් දේව වචනය තුල මෙනෙහි කරමින් ආධ්‍යාත්මිකව සූදානම් වෙමින් අපි ආවේ මේ මොහොතට. අපගේ මංගල්‍යයේ විශේෂිත වූම කොටසටයි දැන් අපි සහභාගී වෙන්නට යන්නේ. ඒක නිසා හැම කෙනෙක්ම දැන් දැනගමු. ජීවමාන ජේසු ඔබ මම ළඟට පැමිණෙන මොහොත. ජීවමාන ජේසු සමග අපේ හදවතින්ම සම්බන්ධ වන්නට යන මොහොත මේ මොහොතයි. හැම කෙනෙක්ම දිව්‍ය සප්‍රසාදීය ජේසුව ඔබගේ පියවි ඇහෙන් දකින තැනකට පැමිණෙන්න. පැමිණිලා උන්වහන්සේත් එක්කලා කතා කරන්නට සූදානම් වෙන්න. අපි ඊතා භක්තියෙන් ජේසු දෙවියනි පූපයක් මෙනි ඇසට පෙනෙනුයේ වඳිනෙමු දෙවියනි.
අපි හැමදෙනාම මේ මොහොතේ සිටින්නේ ජීවමානව ඔබ මම ළඟ වැඩ සිටින ජේසු ළඟයි. ජීවමානව පූපයක් ලෙසින් ඔබ මම ඉදිරියේ ඉන්නේ ජේසු. අපි උන්වහන්සේ ඉදිරියේ පෙනී සිටිමු දැන්. මතක් කරන්න ඔබ ගිය අවුරුද්දේ සැඳෑමෙහි මේ මොහොතේ ඉඳලා මේ අවුරුද්දේ මේ අවස්ථාව වෙනකම් පුරා අවුරුද්දක් ඔබ දිව්‍ය සප්‍රසාදයේ ජේසු ළඟ යාඥා කළා. වැටීගෙන වැඳ වැටීගෙන කඳුළු සලමින් ඔබ සිරි කුරුසියේ ඉදිරියේ ඇවිල්ලා යාඥා කළා. පෞද්ගලිකව ඔබ සිරි කුරුසියේ ළඟ ඇවිල්ලා යාඥා කළා. පෞල් පිටින් ඔබ ඇවිල්ලා යාඥා කළා. ඔබ ඇඬුවා, දෙඩුවා, වැළපුණා. මේ හැම දෙයක්ම කළා. ඔබගේ දෙනෙතින් කඳුළු වැටුණා. පුරා වසරක් ඔබව මාව අරගෙන ආවේ ඒ දිව්‍ය සප්‍රසාදයේ ජේසු. කටහැරලා හදවතින්ම උන්වහන්සේට ස්තුතියි කියන්න. උන්වහන්සේ බලගතුයි. උන්වහන්සේ මේ අවුරුද්ද පුරාවටම ඔබව මාව අරගෙන ආවා. නොයෙකුත් හැල හැප්පීම් තුල උන්වහන්සේ ඔබව මාව අරගෙන ආවා. උන්වහන්සේ බලගතුයි. ප්‍රියාදර ප්‍රේමවන්තේනි. ස්තුතියි කියන්න හැම මොහොතකම උන්වහන්සේගෙන් ලද බොහෝ දේ මතක් කරලා මේ අවුරුද්ද පුරාවටම ඔබ සියලු දෙනාම උන්වහන්සේගෙන් බොහෝ දේ ලබා ගන්නට ඇති. ඔබ යාඥා කරපු දේවල් උන්වහන්සේ ඇහුවා. ඒ ඇසීම තුල ඔබට මට උන්වහන්සේ සහනය ගෙනල්ලා දුන්නා. ඇතුළාන්ත සන්තෝෂය උන්වහන්සේ ඔබට මට ගෙනල්ලා දුන්නා. එම නිසා මේ මොහොත බලගතුයි ප්‍රියාදර ප්‍රේමවන්තයනි. උන්වහන්සේගෙන් සමාව ඉල්ලන්න උන්වහන්සේ හැරගිය මොහොතවල් ඕන තරම් ඇති. ජේසුට දිව්‍ය සප්‍රසාදයේ ජේසුට සිරි කුරුසයට මට සහනයක් ගෙන දෙන්නට පුළුවන් වෙයිද කියන තැන අපි හිටියා. නමුත් සිරි කුරුසය බලගතුයි. දිව්‍ය සප්‍රසාදයේ ජේසු බලගතුයි. උන්වහන්සේ හැරගිය අවස්ථාවන් මතක් කරලා උන්වහන්සේගෙන් සමාව ඉල්ලන්න. ඉරිදා පූජාවට ඇවිල්ලා ඔබ යාඥා කළේ නැත්නම් ඔබ උන්වහන්සේගෙන් සමාව ඉල්ලන්න. ඔබ හිතා මතාම ඒ දේ අතපසු කළා නම් සමාව ඉල්ලන්න. මේ වරප්‍රසාද ජනක කාලේ ඔබ සිරි කුරුසියේ ළඟට ඇවිල්ලා ඔබ යාඥා කළේ නැතිනම් ඔබ අතපසු කළා නම් ඔබ පහත් කොට සැලකුවා නම් ඒ දේවල් ඔබ උන්වහන්සේ ඉදිරියේ මේ මොහොතේ සමාව ඉල්ලන්න. කියන්න දිව්‍ය සප්‍රසාදයේ ජේසුනි එන අවුරුද්දේ මංගල්‍ය සමරනකම් මේ කාලේ කවදාවත් ඔබ හැර යන්නට අපිට ඉඩ තියන්න එපා. ජේසු ඇහුවනේ ගෝලයන්ගෙන් ඔබත් මාව හැර යනවද කියලා. සීමොන් පේතුරු කිව්වා ස්වාමිනේ නෑ මම ඔබව කවදාවත් හැර යන්නේ නෑ. ජේසුට කියන්න සිරි කුරුසියේ ඉස්සරහා දන ගහගෙන ඉන්න ඔබ මේ මොහොතේ අයදින්න ස්වාමිනී කවරදාවත් කවම මොහොතකවත් ස්වාමිනී මට ඉඩ දෙන්නට එපා. ඔබ වහන්සේ හැර යන්න. ඔබ වහන්සේගෙන් තොර මට සහනයක් නෑ, සැනසීමක් නෑ. එසේනම් අපි උන්වහන්සේ ඉදිරියේ දනින් වැටි සිටින මොහොතේ දෑත් වැඳගෙන උන්වහන්සේගේ ජීවමාන ජේසුගේ ආශිර්වාදය අපි ලබා ගමු මේ මොහොතේ. අපි තාමත්ම භක්තියෙන් අපගේ ජීවිත හරහා මේ මොහොතේ ගමන් කරන්නට කියලා උන්වහන්සේගෙන් යදිමින් ආයාචනා කරමින් ආවුතුම් මේ අභිරහස ගීතිකාවට සහභාගී වෙමු. Pura
ඔබ වහන්සේ ස්වර්ගෙන් පූපෙවුන්ට දේවා වදාළසේක. යාඥා කරම්හ. ජේසු ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබ වහන්සේ ඔබගේ දුක් ප්‍රාප්තිය හා මරණය සිහිවීම ලෙස මේ පුදුමාකාර ප්‍රසාද නිධානය අපට දානය කළසේක් වේද. ඔබගේ කැලවීමේ පලාපසිතට නිතර දැනෙන ආකාරයෙන් ඔබගේ ශ්‍රී ශරීරයට හා ශ්‍රී රුධිරයට නිසි ගෞරවාචාරයෙන් වන්දනාචාර කිරීමටද ඔබ වහන්සේගේ රාජ්‍යයේ සාමය අත්දැකීමටද අපට වරම් දුන මැනව. ඔබ සදාටම වැජබෙනසේක, රජකම් කරනසේක. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රී නාමය සැබෑ වූ දෙවියන් වහන්සේද සැබෑ වූ මනුෂ්‍යයාද වන ජේසු ක්‍රිස්තුස් ස්වාමී තරුවෝ ජේසු ස්වාමී දරුවන්ගේ ශ්‍රී නාමය උන්වහන්සේගේ ශ්‍රී හෘදය පූජාසනේ දේව ප්‍රසාද නිධානයේ ජේසු ස්වාමී දරුවෝ උන්වහන්සේගේ අති අමිල වූ ශ්‍රී රුධිරය සනසිලිදායකයන්න් වන ශුද්ධාත්මයන්න් වහන්සේ උත්තම දේව මාතාවන් වන අතිශුද්ධ වූ මරිය වහන්සේ
උන්වහන්සේගේ නිර්මල පිළිසිඳීම උන්වහන්සේගේ ප්‍රතාපවත් ස්වර්ගාරෝපණය කන්‍ය මාතාවන්ගේ මරිය යන ශ්‍රී නාමය උන්වහන්සේගේ වෘත ශුද්ධවත් පති වූ ශුද්ධ වූ ජොසේතුමා දෙවියන් වහන්සේ තමන් දූතයන් හා ශුද්ධවන්තයන් කෙරෙහි සහෝදර සහෝදරියනි අපගේ තරාල මහගෙදර නම් වූ අපගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ සැඳෑ මෙහෙය අවසාන වීගෙන යන මොහොතේ මේ සංසායක පේතුමා වශයෙන් මගේ යුතුයකමක් අද දවසේ මේ දවස සාර්ථක කරගන්නට අපට උදව් උපකාර කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන්නට. ඉස්සෙල්ලාම දෙවි මහෝත්තමයන්ට මම ස්තුතිවන්ත වෙනවා. පුරා මාස දෙකකට ආසන්න කාලයක් මේ හැම දෙයක්ම සංවිධානය කරමින් විශේෂයෙන් අද දවසේ මේ වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක කරගන්නට උන්වහන්සේගෙන් උදව් උපකාර බොහෝමයක් මට ලැබුණා. ඒක නිසා විශේෂයෙන් අද දවසේ වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක කරගන්නට ලැබුණු වරප්‍රසාද වෙනුවෙන් හදවතින්ම උන්වහන්සේට මේ මොහොතේදී ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මුලසුන හෙබෙව්වේ නායකන්ද මේ සම්පාලනාධිපති වගේම වත්තල දිසාවේ දිසානායක ගරු මහේන්ද්‍ර ගුණතිලක පියතුමා. මහේන්ද්‍ර ගුණතිලක පියතුමා මට අමුත්තෙක් නෙමේ, මගේ ජීවිතයට ගොඩාක් ලං වෙලා කටයුතු කරපු පියතුමෙක්. මගේ මුල් මීසම වුණේ පෑලිය ගොඩ, ඊට පස්සේ මට පත්වීම ලැබුණේ නායක කන්දට. ලොකු මීසමක්. පවුල් 6000කට වඩා ප්‍රමාණයක් සිටිනවා. එහි සිද්ධාස්ථාන පාලක පියතුමා වශයෙන් හිටියේ ගරු මහේන්ද්‍ර ගුණතිලක පියතුමා. මම උන්වහන්සේත් එක්කලා කතා කරලා තිබුණේ නැහැ.
ඒ ස්ථානයට යනකම් කතා කරන්න බයයි. නමුත් ඒ තැනට ගියාට පස්සේ අවුරුදු 2 මාස ගණනක් අපි එකට එකතු වෙලා වැඩ කටයුතු කළා බොහොම සන්තෝෂයෙන් එකමුතුවෙන්. ඒ මිත්‍රකම, ඒ සම්බන්ධතාවය, ඒ ආදරය තාමත් අඩු වෙලා නැහැ. මට මතකයි උන්වහන්සේට ආරාධනා කළේ මම ගිය අවුරුද්දේ. නමුත් උන්වහන්සේ විදේශගත වුණා මේ කාලේ ගිය අවුරුද්දේ. ඊට පස්සේ උන්වහන්සේ ගිය අවුරුද්දෙම තමාගේ දිනපොතේ ලියාගත්තා අද තරාලට එනවයි කියලා. ඉතින් බොහොම සන්තෝෂයෙන් උන්වහන්සේ මාගේ ආරාධනය පිළි අරගෙන අද පැමිණියා. ලොකු ශක්තියක් පියතුමෙනි අපි මිසම්කට ඇවිල්ලා වැඩ කටයුතු කරනවා නම් ලොකු ස්තුතියක් කියන්නට ඕනේ ඔබ වහන්සේට. මොකද මගේ ජීවිතේ ඔබ වහන්සේ ලොකු ශක්තියක් මට වුණා පූජක ජීවිතේ. ඒක නිසා මේ මොහොතේ මුළු තරාල මිසම් සංඝය වෙනුවෙන්ම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබගේ අනාගත සිතුම් පැතුම් සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි කියලා මිසම් සේවක පියතුමා වශයෙන් මම ප්‍රාර්ථනා කරනවා. පියතුමනි ඔබට නො තුති. ඒ වගේම අපගේ ආරාධනය පිළි අරගෙන අද පැමිණි පියවරුන් කිහිප දෙනෙක් සිටිනවා. ගුරු බැවිල දිසානායක ගරු ගියොම් නෝනිස් පියතුමා, ඒ වගේම උන්වහන්සේගේ සහායක ටිරෝන් පියතුමා, වැලිවේරිය ක්‍රිස්තු රාජ විදුහලේ දේශප්‍රිය පියතුමා, මගේම පන්තියේ පියවරුන් දෙදෙනෙක් සිටිනවා. සේදවත්ත මී සම්පාලක ගරු හේෂාන් පියතුමා සහ වග වැලිකන්න මී සම්පාලනාධිපති ගරු සංජීව පියතුමා, ඒ වගේම අවිස්සාවෙල්ල මීසම් සේවක ගරු මැක්සිමස් පියතුමා ඔබට ආගන්තුකෙක් නෙමේ, ඔබට සේවය කරපු පියතුමේ කලක්. ඒ වගේම අපත් එක්කලා එකතු වෙනවා අද අනුරාධපුර තිසා අනුරාධපුර පදවියේ සිට පැමිණි ගරු මෙන්ඩිස් පියතුමා, ඒ වගේම අවිස්සාවෙල්ල මිසමේ සහායක පියතුමා ඔගස්ටින් පියතුමා අපිත් එක්කලා එකතු වෙනවා. පියවරුන්ට මම හදවතින්ම මේ මොහොතේදී ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපගේ කන්‍යා සොහොයුරියන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපගේ ආරාධනය පිළි අරගෙන සංඝරත්නය වැඩම කළා අපගේ අසල්වැසි විහාරස්ථානාධිපති හිමියන්, පූගොඩ පට්ටියගම, ඒ වගේම රන්වල උඩුගම සහ පුගොඩ බංගලාවත්තේ සියලුම විහාරාධිපති හිමියන්ට වැඩම කළ වදාළ මම මේ මොහොතේදී ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කුමාරි මුල්ල මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමාටත් මා මේ මොහොතේදී ස්තුතිවන්ත වෙනවා. අපගේ ආරාධනය පිළි අරගෙන අද මේ මොහොතට වැඩම කර වදාළ පිළිබඳව. ඒ වගේම හෙට දවසේ වැඩ කටයුතු සිදුවෙන්නේ මේ ආකාරයටයි. හෙට උදේ 6:00ට පළමු දිව්‍ය පූජාව පැවැත්වෙනවා මිසම් පුත්‍ර ගරු බෙනඩික් ජෝසප් පියතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ වගේම 8:30 පූජාව සඳහා වැඩම කර වදන්නේ ගරු දයාස් ෂෙල්ටන් වෙඩිකඩාරච්චි පියතුමා. පූජාව සංවිධානය කරන්නේ මේ සභාව. 6:00 දිව්‍ය පූජාව සංවිධානය කරන්නේ කිතුදන පුපුදුවේ අය. දිව්‍ය පූජාවෙන් අද මේ මෙහෙන් පස්සේ ඒ අය සුළු මොහොතක් රැඳී සිට දේවල් සංවිධානය කරගන්න. පෙරහැර අපි ආරම්භ කරන්නේ හෙට සවස 5ට පූගොඩ බස් නැවතුම් පොලේ සිට. අපි මේ මොහොතේ මතක් කරනවා සියලුම දහම් පාසල් දරුවෝ තමාගේ නිල ඇඳුමෙන් පැමිණිය යුතුමයි. උදේ පූජාවලට අඳින්න ඔබ ගත්තු දේවල් මංගල්‍යය වෙනුවෙන් සවස පෙරහැරට දහම් පාසල් දරුවන් සියලුම දරුවන් පාසල් නිල ඇඳුමෙන් සැරසී ආ යුතුයි කලට වේලාවට. ඒක නිසා ඒ දේවල් මතකේ තබා ගන්නට කියලා මතක් කරනවා. ඒ වගේම අද මේ මෙහෙන් පස්සේ සියලුම ශිෂ්‍ය නායක නායිකාවන් මාගේ කාර්යාලය ළඟට රැස් වෙන්න. ඒ වගේම සියලුම දහම් පාසල් ගුරුවර ගුරුවරියනුත්
මාගේ කාර්යාලය ළඟට පැමිණෙන්නට කියලා මේ මොහොතේ මතක් කරනවා. ඒ වගේම හෙට මංගල මහ පූජාවේ පඳුරු පෙරහැරට ඔබ සියලු දෙනාටම සහභාගී වෙන්නට පුළුවන්. අපි විශේෂයෙන් මේ නුවාන කාඩේ සහ හෙට දවසේ පඳුරු පෙරහැර වලින් එකතු වෙන දේ වැඩි යමක් අපට ඉතුරු එකතු වුණොතින් අපි කොළඹ බොරැල්ල සාන්තැලෝසියස් දෙව්සත්හලට ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා මංගල්‍ය වෙනුවෙන්. ඒක නිසා මතකයේ තබා ගන්න. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අදත් හෙටත් මේ හැම මෙහෙයක්ම අන්තර්ජාලය ඔස්සේ සජීවීව නරඹන්නට පුළුවන්. ඔබ හැම කෙනෙක්ම දන්නවා. ඒ සඳහා කණ්ඩායමක් අද උදේ ඉඳලා ගොඩාක් වෙහෙස මහන්සි අරගෙනයි මේ සියලුම දර්ශන අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන්නේ, විශේෂයෙන් විදේශගත වෙලා ඉන්න අයට, දුර බැහැර ඉන්න අයට. ඒ අයට මම විශේෂයෙන් හෙට දවසේ ස්තුතිවන්ත වෙනවා. ඒ අයට මේ මොහොතේ මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම හෙට පෙරහැරේ පාවිච්චි කිරීම සඳහා ඔබට අවශ්‍ය කරන බකට් පුළුවන් මෙම මෙහි අවසානයෙන් සහ හෙට දවසේ පූජා දෙකින් පසුව අපගේ කොන්ත කඩෙන් ලබා ගන්නට රුපියල් 20ක මුදලකට. එයත් ඔබට මතක් කරනවා. අපි නැකිට අවසාන ගීතිකාවට සහභාගී වෙමු. මංගල මහා පූජාවෙන් පස්සේ මම දීර්ඝව හැම කෙනාටම ස්තුතිවන්ත කියනවා. ඒ වගේම හෙට සවස් 4ට පූජා සමිතියේ සියලුම දරුවන් දේවස්ථානයට පැමිණෙන්නට කියලා මතක් කරනවා. අපි සියලු දෙනාම මේ මෙහෙය හමාර කරමු. සාන්ත කුර්සේ අධ්‍යාලමේ අපේ සතුරාගෙන් අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගෙත් පුත්‍රයාගෙත් ස්පීතු සාන්තුගෙත් නාමෙන් ආමෙන්. ජේසු පිහිටයි.